නුවණක්කාර වදුරු පැංචා. එක්තරා කාලයක පළල් ගංගාවක් අසල පිහිටි උස පළතුරු ගසක ඉතා බුද්ධිමත් වඳුරෙක් සතුටින් ජීවත් වුණා. සෑම දිනකම බඩගිනි වූ කිඹුලෙක් මේ ගස අසලට පිහිනා විත් වඳුරා රසවත් පළතුරු අනුභව කරන දෙස බලා සිටියා. වැඩි කල නොගොස් වඳුරා කිඹුලා සමග පළතුරු බෙදා ගැනීමට පටන් ගත් අතර ඔවුන් අතර හිතවත්කමක් ඇති වුණා. නමුත් කිඹුලාගේ බිරිඳ ලෝභ වී ඇයට කෑම සඳහා වඳුරාගේ හදවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. දරුණු සැලසුම සඟවාගත් කිඹුලා ගගේ සවාරියක් යාම සඳහා වඳුරාට ආරාධනා කළා. විට කිඹුලා තමාගේ සැබෑ අභිප්‍රාය වඳුරාට හෙළි කළා. ක්ෂණිකව කල්පනා කළ බුද්ධිමත් වඳුරා තමාගේ හදවත ගස මත ආරක්ෂිතව තබා ආ බව පැවසුවා. විශ්වාස කළ කිඹුලා වහාම නැවත ගස දෙසට පිහිනා ගියා. ඉවුරට ළඟා වූ සැනින් වඳුරා ආරක්ෂිතව ගසට පැනගත්තා. බුද්ධිමත් වඳුරා කිඹුලාගේ ද්‍රෝහිකම ගැන ඔහුට දොස් පැවරූ අතර එතැන් පටන් ඔහු ආරක්ෂිතව ජීවත් වුණා.